අද මගේ නිවාඩු දවසේ ඉතින් මං හිතුවා පැස්ට් එකක් හදන්න ඕන කියලා හොඳ රසට. බලන්නකො මගේ ඩාන්ස් එක හොඳයිද කියලා. මං ඉතින් කොහොමවත් නිතරම විනෝදයෙන් ඉන්න කෙනෙක්. මෙහෙම තමයි ඉතින් මගේ කාලේ ගෙවෙන්නේ නිවාඩු දවසේ. හරි. දැන් ඉතින් අපි බලමුකෝ කොහොමද මේ පැස්ට් එක හදන්නේ කියලා. ඉතින් මේ චිකන් පැස්ටා එකේ නම තමයි චිකන් ටස්කන් පැස්ටා. ඉතින් නම කියන්න ගියම පොඩ්ඩක් පැටලෙනවා, ගණන් ගන්න එපා ඉතින් ඒ ගැන. ඉතින් මේ පැස්ට් එකට ගොඩක් පාවිච්චි කරන්නේ තක්කාලි සහ තක්කාලි පේස්ට් එක. ඒ වගේම ඉතාලියානු කුළු බොඩ තමයි ඉතින් මේකට ගොඩක් පාවිච්චි කරන්නේ. ඉතින් ඉතාලියේ කුළු බොඩු කිව්වම ඔයාලට මොනවද ඉස්සෙල්ලාම මතක් වෙන්නේ? මට නම් ඉතින් මතක් වෙන්නේ ඔරිගානෝ සහ පාස්ලි. ඉතින් ඉස්සර මට මතකයි ඩොමිනෝස් එකකින් මම පීසා ගන්නකොට මට දෙනවා ඔරිගානෝ පොඩි සැෂේ පැකට් එකක්. ඒක පීසා එකත් එක්ක දාගෙන කනකොට පුදුම රහක් තියෙන්නේ. ඔයාලා දැන් වීඩියෝ එකේ දැක්කනේ මම චිකන් එක හොඳට මැරිනේට් කරගෙන ඔලිව් ඔයිල් ටිකක් දාලා දෙපැත්ත හරවගෙන හොඳට බෙදගත්තා. ඉතින් පාස්ලි ඔරිගානෝ පාවිච්චි කරනවා නම් අමුතුම ටේස්ට් එකක් එනවා. ඉතින් පැස්ටා එකට ඔලිව් ඔයිල් ටිකක් දාලා ඒකට තව බටර් කෑල්ලක් දාලා ඒකට සුදු ලූණු දාලා හොඳට ටෙම්පරාදු කරගෙන අපි කපාගත්තු අර චූටි තක්කාලි ටිකත් ඒකට දාලා චුට්ටක් දෙපැත්ත හරවගෙන ඊට පස්සේ ඉතින් තක්කාලි පේස්ට් එක සහ වේලගත්තු තක්කාලි. මේ වේලගත්තු තක්කාලි වල අමුතුම රසක් එනවා. ඔයාලත් කවදාරි කාලා තියෙනවද වේලගත්තු තක්කාලි? ඉතින් අමුතුම රහක් මම නම් හරිම ආසයි වේලගත්තු තක්කාලි. තක්කාලි කන්න මොකද මෙහි ගොඩක් සැලඩ් වලට වේලගත්තු තක්කාලි ගොඩක් පාවිච්චි කරලා තියෙනවා. සැලඩ් එකත් එක්ක එකතු වුණාම හරිම රහයි. ඉතින් දැන් මම තක්කාලි එකතු කරා. තක්කාලි පේස්ට් එකකින් ටිකක් ඉමිති කොළ සහ වගේම මම පාවිච්චි කරනවා හෙවි ක්‍රීම්. ඉතින් හෙවි ක්‍රීම් එකෙන් තමයි පැස්ටා සෝස් එක හොඳට හරි රහට කිරි රහට එන්නේ. පැස්ටා සෝස් එක හොඳට උතුරගෙන එනකොට ඉතින් මම දානවා අර කපාගත්තු චිකන් ටික. ඉතින් චිකන් ටික දාලා හොඳට මික්ස් කරලා දානවා පැස්ටා එක. පැස්ටා එක දාලා හොඳට මික්ස් කරගන්න ඕනේ. ඉතින් මික්ස් කරගෙන පස්සේ මම පාමසන් චීස් සෝස් එක ඉතින් හොඳට ටිකක් උතුරගෙන එනකොට ඉතින් මම ඊට පස්සේ දානවා පැස්ටා ටික දාලා හොඳට කලවම් කරලා අඩු ගින්දරේ මේ ගානට ඉතින් පැස්ටා එක තියාගන්න ඕනේ. මොකද වැඩි ඒ ක්‍රීම් එක ඉඳ ගන්න එපා. එතකොට රස නැහැ. කැලමිස් ටිකක් දාලා උඩින් කන්න පුළුවන්. මොකද සැලඩ් එක ඉතින් ඔයාලා try කරලා බලලා ඉතින් අනිවාර්යෙන් මටත් කියන්න කොහොමද කියලා ඔයාලා හදපු පැස්ටා එකේ රස. මම සතියෙම මහන්සිලා වැඩ කරලා ඉතින් මගේ මයින්ඩ් එක රිලැක්ස් වෙන දෙයක් තමයි ඉතින් මම උයනවා කියන එක. ඉතින් මම හරිම සතුටින් කරන දෙයක් තමයි නිතරම උයනවා කියන එක. අනිත් අයට කොච්චර කන්න හදලා දුන්නත් දවසෙම කොච්චර ඉව්වත් උයනවා කියන එක ඉතින් මට එපා වෙන්නේ නැති දෙයක්. ඔයාගේ ජීවිතෙත් ඉතින් ඔයා කැමති දේ කරන්න කවදාවත් අමතක කරන්න එපා. ඔයා කැමති දේ ඔයා අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. ඔයාගේ ජීවිතේ ඔයාගේ සතුට තමයි ඉතින් ගොඩක්ම වටින්නේ. ඉතින් ජීවිතේ සතුට හොයාගෙන යන්න හැමෝටම ශක්තිය ධෛර්ය ලැබේවා කියලා අදවදින්ම ප්‍රාර්ථනා කරනවා.